ඉතාලියේ තියෙන තවමත් ලස්සනම නගරයක් වන නාපෝලිය ගැන පුංචි විස්තරයක් කියන්නම්. දකුණු ඉතාලියේ නගරයක් වන නේපල්ස් බොක්කෙහි පිහිටා ඇත. ඒ අසලම රෝමානු නගරයක් වන පොම්පෙයි විනාශ කළ තවමත් ක්‍රියාකාරී ගිනි කන්දක් වන වෙසුවියස් කන්ද පිහිටා ඇත. ක්‍රිස්තු පූර දෙවන සහස්‍රයට අයත් නේපල්හි සියවස් ගණනාවක් වැදගත් කලා හා ගෘහ නිර්මාණ ශිල්පයක් ඇත. නගරයේ ආසන දෙවමැදුර වන ඩුවෝමෝ ඩි සැන් ජෙනාරෝ පිතුසිතුවම් වලින් පිරී ඇත. අනෙකුත් ප්‍රධාන සන්ධිස්ථාන අතර සුඛෝපභෝගී රාජකීය මාලිගාව සහ 13 වන සියවසේ මාලිගාවක් වන කැස්ටැල් නුවෝවෝ ඇතුළත් වේ. නේපල්ස් දිගු කලක් තිස්සේ කලා හා ගෘහ නිර්මාණ ශිල්පයේ මැධ්‍යස්ථානයක් වී ඇති අතර මැධ්‍යකාලීන බැරොක් සහ පුනරුද යුගයේ පල්ලි මාලිගා වලින් සමන්විත විය. නෙපෝලිටන් සිතුවම් පාසලේ වර්ධනයේ තීරණාත්මක සාධකයක් වූයේ 1606 දී නේපල්ස් වෙත කැරවාජියෝගේ පැමිණීමයි. 18 වන සියවසේදී හර්කියුලේනියම් සහ පොම්පෙයිහි කැපී පෙනෙන ලෙස නොවෙනස්ව පැවති රෝමා නටබුන් සොයා ගැනීමෙන් පසුව නේපල්ස් නව සම්භාව්‍යවාදයේ කාල පරිච්ඡේදයක් පසු කළේ. අලුත් වීඩියෝ නැරඹීම සඳහා අපගේ Cloud TV ශ්‍රී ලංකා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.